පහුගිය සතිය පුරාම ලංකාවේ කතාබහට ලක් වුණා මේ අපේ එයාපෝට් එක හදන්න මේ විශේෂයෙන්ම වහල නිර්මාණය කරපු කතාව සම්බන්ධයෙන්. අපේ පැවති එක්තරා රජයකින් මේ ගුවන්තොටුපොලේ නව පර්යන්තයේ වහලය නෙළුම් මලක හැඩයකිනුත් තවත් ඊට පස්සේ පත් වුණු රජයක් වහලේ හැඩය වෙනස් කරලා මේ කෙහෙල් කොලේ හැඩයනුත් හදන්න ගිය ප්‍රවෘත්තියක් පහුගිය සතිය පුරාවටම අපිට කෝප් කමිටුවේ මේ සම්බන්ධයෙන් කතා කරනවා අහන්න ලැබුණා වගේම ඒ නිසා ලංකාවට වෙලා තියෙන අලාභය සම්බන්ධයෙන් විවිධ රජයන් නිසා අපිට අහන්නට ලැබුණා. ඉතින් අපි මෙහෙම මේ එක් මගී පර්යන්තයක වහලක් හදන්න මෙච්චර සටනක් අවුරුදු 15ක් විතර තිස්සේ ගෙනියද්දී අද අහන්නට ලැබුණා විශේෂ ප්‍රවෘත්තියක් සිංගප්පූරු චංගි එයාපෝට් එක. එහෙම නැත්නම් මේ සිංගප්පූරුවේ චංගි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෝකේ හොඳම ගුවන් තොටුපොළ විදියට 13 වෙනි වතාවටත් පළවෙනි ස්ථානයට පත් වෙලා තියෙනවා කියලා. අපිට මතකයි එක්තරා කාලයක 1960 ගණන් වල සිංගප්පූරුව උත්සාහ කරලා තියෙන්නේ අපේ ලංකාව වගේ වෙන්න. නමුත් ඉතින් අවසනාවකට සිංගප්පූරුව අපි පහු කරගෙන ඉතින් සෑහෙන දුරක් ගිහිල්ලා තියෙන බව තමයි මේ දත්ත තොරතුරු සහ මේ ලෝකයේ වටේම අහන ලැබෙන තොරතුරු එක්ක අපිට දැනගන්නට තියෙන. ඉතින් මේ සිංගප්පූරුවේ චංගි එයාපෝට් එක ලෝකයේ හොඳම ගුවන් තොටුපොළ බවට පත් කරන්නේ ලෝකයේ ප්‍රසිද්ධම මේ ගුවන් ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්කයිට්‍රැක්ස් වල අලුත්ම ශ්‍රේණිගත කිරීම අනුව. ඒක පහුගිය අප්‍රේල් මාසේ 9 වෙනිදා මැඩ්‍රිඩ් වල ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් නුවර පැවැත්වුණු විශේෂ සම්මාන උළෙලේදී තමයි මේ සිංගප්පූරු චංගි එයාපෝට් එකට මේ විශේෂ සම්මානය ලබා දීලා තියෙනවා. ඉතින් මේ සිංගප්පූරු ගුවන් තොටුපොළ ගැන කතා කරාම ඉතින් මේකේ ලංකාවේ තියෙන එක් පර්යන්තයක් මගී පර්යන්තයක්. නමුත් සිංගප්පූරු චංගි එයාපෝට් එකේ පර්යන්ත 4කින් සමන්විතයි. ඊටම විශාල ගුවන් තොටුපොළක්. මේ ගුවන් තොටුපොළ ඒ රටේ ආර්ථිකයෙන් විශාල ප්‍රමාණයකට හිමිකම් කියනවා. මේ ගුවන් තොටුපොළ සහ උන්ගේ වරාය තමයි උන්ගේ ආර්ථිකයේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන දෙක විදියට සැලකෙන්නේ. සිංගප්පූරුවේ චංගි එයාපෝට් එක පළවෙනි ස්ථානයට පත් වෙදී දෙවනි ස්ථානය ලබාගෙන තියෙන්නේ කටාර් රාජ්‍යයේ හමාඩ් කියන ගුවන් තොටුපොළ. හමාඩ් එයාපෝට් එක පහුගිය අවුරුද්දේ ප්‍රථම ස්ථානයට පත් වුණා. නමුත් මේ අවුරුද්දේ දෙවනි ස්ථානයට පත් වෙලා තියෙනවා යලිත් සිංගප්පූරු ගුවන් තොටුපොළට පළවෙනි ස්ථානය ලබා දෙමින්. විශේෂයෙන්ම සිංගප්පූරු එයාපෝට් එකේ තියෙන ගොඩාක් දේවල් ඒ විදිහටම කටා එයාපෝට් එකෙත් ඊටත් වැඩිය අලුත් දේවල් එකතු කරලා නිර්මාණය කරලා තියෙන බව තමයි අපිට දකින්නට ලැබෙන්නේ. ඉතින් ඔබ කටා හෝ ඔබ සිංගප්පූරු චංගි එයාපෝට් එකෙන් ගොඩාක් වෙලාවට ට්‍රාන්සිට් එකක් අරගෙන ඇති ඔබ විදේශ ගමන් වලට නිරන්තරයෙන්ම සහභාගී වෙනවා නම් ඉතින් ඔබට හිතා ගන්න පුළුවන් මේ ගුවන් තොටුපොළවල් දෙකේ තියෙන වෙනස. මටත් පෞද්ගලිකව මේ ගුවන් තොටුපොළවල් දෙකටම යන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ ගුවන් තොටුපොළවල් වල තියෙන තාක්ෂණය මේ හැම දෙයකින්ම උන් ඊටාම මේ ලෝකේ ඊටාම ඉහළ තැනක ඉන්නවා. ගුවන් තොටුපොළ වැඩ කරන සේවකයින් ඒ තියෙන අලුත් තාක්ෂණික තොරතුරු මගීන්ට ලබා දෙන සැප පහසුකම් මගීන්ට ඉතා ඉක්මනින් මේ සේවාවන් ලබා ගන්න තියෙන හැකියාව විශේෂයෙන්ම මේ ඩියුටි ෆ්‍රී පහසුකම් එතනිනුත් එහාට ගිහිල්ලා මේ ගුවන් තොටුපොළවල් දැන් මිනිස්සුන්ගේ මේ ඒ මගීන්ගේ සෑහෙන අර එන්ටර්ටේන්මන්ට් පැත්තටත් සෑහෙන දේවල් කරනවා. එහෙම බැලුවම මට ආයි මතක් කරන්න හිතුණා මේ සිංගප්පූරු චංගි එයාපෝට් එකේ කලාගාර ඊට පස්සේ සමනල උද්‍යාන ඊට පස්සේ මේ චිත්‍රපටි නරඹන්න තියෙන හෝල්ස් මේ වගේම අර විශේෂයෙන්ම වුන් මේ අලුතෙන් එකතු කරලා තියෙනවා මේ ඩයිනෝසෝ පාක් එකක් විදිහට මේ තීම් පාක්ස් විදිහට හදන මේ අලුත් දේවල් ඔවුන් විටින් විට එකතු කරනවා. ඊට පස්සේ මේ ඔවුන් මේ ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි කොන්සෙප්ට් එකට යනවා. මේ පරිසර හිතකාමී විදිහට විශාල ශාකවල තියෙනවා ගුවන් තොටුපොළ ඇතුළත. ඔවුන් මේවට අධික වියදමක් දරන බව පේනවා මේ මගින් ආකර්ෂණය කරගන්න. මොකද මේ සිංගප්පූරු ගුවන් තොටුපොළේ තියෙන මේ ජුවල් කියලා තව විශේෂ පර්යන්තයක්. ඒකේ ඔබට ගියොතින් ලෝකයේ හොඳම බ්‍රෑන්ඩ්ස් එක්ක සාප්පු සවාරි යන්න පුළුවන්. විශේෂ විනෝදාස්වාදය ලබා දෙන දේවල් රෙස්ටෝරන්ට් පහසුකම් ඔබට ගන්න ඒ වගේ ගිහින් ලබා ගන්න පුළුවන්. කෑම ඕනෑම රටක හදන විදිහට මේ ආහාර පාන ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ විශේෂ දේවල් මේ ගුවන් තොටුපොළක් කියන්න බෑ. දැන් ඒක සෑහෙන අවස්ථාවන් තියෙන මිනිසුන්ට සෑහෙන දේවල් බලන්න තියෙන තැනක් බවට පත් කරලා තියෙනවා. එතකොට තමයි ඇත්තටම මේ සංචාරකයන් සමහර සංචාරකයන් යනවා මේ එයාපෝට් එක බලන්නම යන අයත් ඉන්නවා. මොකද ඒක එච්චරට
මේ ගුවන් තොටුපොළ බලලා ඉවර කරන්නත් සාමාන්‍යයෙන් දවසක් විතර වැය කරන්න වෙනවා විශේෂයෙන්ම මේ කටා එයාපෝට් එක සහ සිංගප්පූර් චාංගි එයාපෝට් එක ගත්තම ඊටත් දෙවනි නැහැ මේ අලුතෙන්ම නවීකරණය කරමින් විශාල කරන මේ ඩුබායි ගුවන් තොටුපළත් එහෙමයි ඒක බිසි වගේම ඒ ගුවන් තොටුපළෙත් ගොඩාක් දේවල් ඔබට එක එක ටර්මිනල්ස් වල පහසුකම් ලබා දීලා තියෙනවා මිනිස්සුන්ගේ මේ විනෝදාස්වාද කටයුතු සඳහා විශේෂයෙන්ම මේ කුඩා දරුවන්ට ක්‍රීඩා කරන්න මේ සෑම දෙයක් ගැනම වුන් දැඩි සැලකිල්ලට ලක් කරන බව තමයි තියෙන්නේ. මම ගුවන් තොටුපොළ ලිස්ට් එකට මුල් 10ට යන්න කලින් මම ඔබට කියන්නම් මේ චංගි එයාපෝට් එක ඉදිරි වසර 2030 වෙනකොට ඔවුන්ගේ 5 වෙනි මගී පර්යන්තය පවා ගුවන් තොටුපොළට එකතු කරන්න මේ වෙද්දිත් සැලසුම් සකස් කරලා තියෙන බව තමයි තියෙන්නේ. ඉදිරි වසර 3 ඇතුළත තවත් ඩොලර් බිලියන් 2ක් පමණ මේ ගුවන් තොටුපොළට පමණක් ඔවුන් වැය කරන්න සූදානමින් ඉන්න බව තමයි වාර්තා වෙන්නේ. ඉතින් අපි ගත්තාම අපි IMF එකේ ඩොලර් මිලියන් 300ක වාරිකයක් ලබා ගන්න සෑහෙන මහන්සියක් මාස කිහිපයකට සැරයක් දරන අවස්ථාවේ සිංගප්පූරුව ගුවන් තොටුපොළට විතරක් ඩොලර් බිලියන් 2ක් වියදම් කරන්න සූදානමින් ඉන්නවා. ඉතින් මේ හේතු තමයි උන්ගේ රටවල් වල සාර්ථකත්වයට ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ. ඉතින් මට මේ තොරතුර කියන්න හිතුනේ මේ ඇත්තටම අපි ලෝකේ ගුවන් සේවා ශාස්ත්‍රයේ විතරක් නෙමෙයි මේ හැම දෙයක්ම පැත්තෙන්ම ගත්තාම සිංගප්පූරුව ඉතාම ඉස්සරහින් ඉන්නවා අපිට ආසන්න රටක් අපිත් එක්ක ගොඩාක් ලොකු සම්බන්ධයක් තිබුණු රටක් සහ විශේෂයෙන්ම කියන්න ඕන අපිට වීසා ෆ්‍රී යන්න පුළුවන් රටක් විදිහට උන්නේ අපිට මේ අවස්ථාවත් ලබා දීලා තියෙනවා. ඉතින් ඔවුන් ඉතාම ඉක්මනින් දියුණු වෙනවා. හොඳම ගමන් බලපත්‍රය එහෙම නැත්නම් මේ හොඳම પાස්පෝර්ට් එක හිමි රට බවටත් පත් වෙලා තියෙන සිංගප්පූරුව. ඉතින් ඔවුන්ගේ රටේ මිනිසුන්ට ඕනෑම ගමනාන්තයකට මේ වීසා නැතුව යන්න පුළුවන් අවස්ථාව බොහෝ රටවල් විසින් සලසලා දීලා තියෙනවා. මොකද ඔවුන්ගේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් ආර්ථික තත්ත්වය උසස් මේ සියලු දේ සැලකිල්ලට ගත්තම සිංගප්පූරුව ඉතාම ඉහළින් ඉන්නවා. ඉතින් මම මේ මතක් කරේ සිංගප්පූරු චංගි එයාපෝට් එක 13 වෙනි වරටත් ලෝකේ හොඳම ගුවන් තොටුපොළ බවට පත් වෙලා තියෙන කරුණත් එක්ක. ඉතින් මම මතක් කරන්නම් දෙවනි ස්ථානය මම කලින් කිව්වා වගේ දෝහා හමාඩ් ඉන්ටර්නැෂනල් එයාපෝට් එක, තුන්වෙනි ස්ථානය ටෝකියෝ හනේඩා ඒ කියන්නේ මේ ජපානයේ ගුවන් තොටුපළක් 2024 ඔවුන් ඉඳලා තියෙන 4 වෙනි ස්ථානයේ. ඊට පස්සේ මේ ඉන්චියොන් එයාපෝට් එක දකුණු කොරියාවේ 3 වෙනි ස්ථානයේ ඉඳලා මේ පාර පල්ලෙහාට බහලා තියෙනවා 4 වෙනි ස්ථානයේ දක්වා. ටෝකියෝ නරිටා එයාපෝට් එක 5 වෙනි ස්ථානයට ඇවිල්ලා තියෙනවා. ගිය අවුරුද්දෙත් 5 වෙනි ස්ථානයේම තියලා මේ සුරක්ෂිත කරගෙන තියෙනවා උන්ගේ ස්ථානය. ඉතින් මෙහෙම බැලුවම මේ මුල් 10 ඇතුළත ඉන්නවා ජපාන ගුවන් තොටුපළවල් දෙකක්ම තියෙනවා. ඊට පස්සේ 6 වෙනි ස්ථානය හොංකොං එයාපෝට් එක. ඒක ගිය අවුරුද්දේ 11 වෙනි ස්ථානයේ තිබිලා තියෙන්නේ. පැරිස් චාල්ස් ඩිගෝල් එයාපෝට් එක තමයි 7 වෙනි ස්ථානය මේ පාර. 8 වෙනි ස්ථානය රෝමේ එහෙම නැත්නම් ඉතාලියේ රෝමේ තියෙන ෆියුමෙචිනෝ කියන එයාපෝට් එක. ගිය අවුරුද්දේ 12 වෙනි ස්ථානයේ තිබිලා ටිකක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ජර්මනියේ මියුනික් කියන එයාපෝට් එක 9 වෙනි තැන සහ ස්විට්සර්ලන්තයේ සූරික් කියන එයාපෝට් එක 10 වෙනි ස්ථානයේ. ඉතින් මේ විදිහට තමයි ප්‍රථම ස්ථාන ගිය අවුරුද්දේ මම කලින් කිව්වා වගේම දෝහා එයාපෝට් එක පළවෙනි ස්ථානයට ආවා. යලිත් ඔවුන් දෙවෙනි ස්ථානයට මේ අවුරුද්දේ ඇවිල්ලා තියෙනවා. මට හිතුණා මේ තොරතුරු ටික කියන්න කියලා. මොකද මේවා අපේ රටවලටත් විශේෂයෙන්ම මේ ගුවන් සේවා ශාස්ත්‍රයට කැමති අය ආසාවෙන් ඉන්න තොරතුරු මේ හොඳම ගුවන් තොටුපළවල් මේවා ගැන දැනගන්න මේ බලන් ඉන්න ඔයාලත් සමහර වෙලාවට මේ සිංගප්පූරුවේ චංගි එයාපෝට් එකට හරි කටා වලින් ට්‍රාන්සිට් එකක් අරගෙන ඇති. ඉතින් ඔබත් දන්නවා ඇති මේ ගුවන් තොටුපළවල් කොච්චර තත්ත්වයෙන් දියුණු ඉතා ඉහළ මට්ටමේ ගුවන් තොටුපළවල්ද කියලා. ඉතින් තවත් මේ වගේම වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම හමු වෙන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා. ස්තුතියි.